අරපිනේ නා තෙල මොන මොන තෙලක් දෝ එපෙනේ නා තෙල තෙල බුම් තෙලක් දෝ තෙලට පා කොනින් නැමි බෝ කඳක් දෝ බෝ කඳ මුදලි ඇයි තවමත් පරක්කු රටක ප්‍රෞಢත්වයේ විදහා දක්වන්නට රටේ ඓතිහාසික පසුබිම බොහොම වැදගත්. අපේ රටේ ඓතිහාසික උරුමයන් වල වර්තමාන සාධකයන් සොයා සිදු කරන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ. අද දවසේ සඳකඩ තුලින් අපේ විමර්ශනයට ලක් වෙන්නේ සෙනසුන්ගල රජමහා විහාරය. සෙනසුන්ගල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ අලුකැටියාව ගම්මානයේ. මහියංගනේ අම්පාර ප්‍රධාන මාර්ගයේ 50 වෙනි සැතපුම් කණුවෙන් දකුණට හැරිලා කෙහෙල්පොත තිස්සපුර හරහා අලුකැටියාව ගම්මානයට එන්න පුළුවන්. මේ සෙනසුන්ගල රජමහා විහාරය අක්කර 50ක පමණ භූමි භාගයක පැතිරලා තිබෙනවා. මේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ ස්ථානයේ සද්ධාතිස්ස රජතුමා විසින් වෙහෙර විහාර සාදලා පූජා කරලා තිබෙනවා. අපි අද දවසේ විමර්ශනය කරන්නේ ඒ පිළිබඳව. සෙනසුන්ගල කලාපය පුරා දෘශ්‍යමානයේ පවතින්නේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර සහ වියලි පතන තෘණභූමි ප්‍රදේශයක්. මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ ඇති ප්‍රධාන වූ පුරාවිද්‍යා ස්ථානයක් වන්නේ ස්වභාවික ලෙනයි. මීටර් 50ක දිගක්, මීටර් 8ක ගැඹුරක් සහ මීටර් 5.5ක උසකින් යුතු මෙම ලෙන කටාරම් කෙටීමකින් තොරව පවතින බැවින් ස්වභාවික ලෙනක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර දිශාවට අභිමුඛව පවතින ලෙන් විවරය ආශ්‍රය කොට ගනිමින් මෑත කාලීනව සිදු කළ ඉදිකිරීමක් දකින්න ලැබෙනවා. ලෙනට දකුණු පසින් මෙන්ම උතුරු පසින්ද දකින්න ලැබෙන්නේ යම්තාක් දුරකට පැරණි වූ ඉදිකිරීම් වල ශේෂ වූ සාධක කිහිපයක්. මේ සෙනසුන්ගල පන්සල කියන්නේ පුරාණ විහාරයක්. මේ සෙනසුන්ගලේ පන්සල ඔය හැදුවේ සියවස් 1 2 කාල සීමාවේ තමයි ඔය පන්සල හැදුවේ. මේ ඒ කාලේ වැඩ හිටියේ රේවත හාමුදුරුවෝ. මේ සද්ධාතිස්ස රජුරුව තමයි ඔය පන්සල හදලා තියෙන්නේ. ඒ කාලේ ඔය පන්සල හුඟක් දියුණුයි. ඉස්සර මේ නිදන් හොරුගුට තමයි මේ කිලුටෙන්වත් ඉන්දුලෙන් කිලුටෙන්වත් ඔය පන්සලට යන්න දෙන්නේ නැහැ, දෙවියෝ ආරක්ෂා කරනවා. දැන් ඒව ඔක්කොම ඉවරයි, මේ නිදන් හොරු විනාශ කළා. පොකුණේ අද වුණත් වතුර තියෙනවා, පොකුණේ සීතල වතුර බොන්න පුළුවන්. පොකුණු 3ක් තියෙනවා, වතුර තියෙනවා පොකුණු 3ේම. මේ ඒවා තමයි පාවිච්චි ගන්නෙ. දැන් කිසිම දවසක හින්දෙන්නේ නැහැ වතුර. ඉතින් ඒ තරම් දෙවියන්ගේ අහස්කම් තියෙන පන්සලක් මේ සෙනසුන්ගල පන්සල. සෙනසුන්ගල ආරණ්‍ය සේනාසනය තුල දකින්නට ලැබෙන තවත් වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වන්නේ කටාරම් සහිත ලෙනයි. එහි විවරය නැගෙනහිර දිශාවට අභිමුඛව පවතිනවා. උතුරේ සිට දකුණු දිශාව කරා වැටුණු කටාරමක් සහිත මේ ලෙන දිගින් මීටර් 50කින්, පළලින් මීටර් 10කින් සහ උසින් මීටර් 8කින් සැදුම් ලද්දක්. ලෙන ආශ්‍රිතව ඉපැරණි නොවූ ඉදිකිරීම් දකින්න ලැබෙනවා.
සෙනසුන්ගල රජමහා විහාරයේ විහාර මන්දිරය පිහිටලා තිබෙන්නේ මේ පර්වත මුදුනේ තිබෙන කටාරම් සහිත ගල්ලෙනක. අපි මේ ඉන්නේ ස්ථානයේ. ඒ වගේම ආවාසගය පිහිටලා තිබෙන්නේ මේ ස්ථානයේම තමයි. චෛත්‍ය, බෝධිය මේ හැම දෙයක්ම මේ ගල්ලෙන ආශ්‍රිතව පිහිටලා තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය වියලි කලාපයට අයත්. කෘෂි කර්මාන්තයෙන් තමයි මේ ජනතාව ජීවත් වෙන්නේ. ඒ නිසා හේන් ගොවිතැන් වලට මේ Tamanගේ ඉඩම් ගිනි තියෙනවා. අවාසනාවකට ඒ හේන් ගොවිතැනට Tamanගේ ඉඩම් ගිනි තියෙනවා වගේම මේ විහාර භූමියට අයත් භූමි ප්‍රදේශයක් ගිනි තියලා. ලෙනෙහි උතුරු කෙළවරට වන්නට නිර්මාණය කොට ඇත්තේ පැරණි විහාර ගෘහයක්. එහි දකින්නට ලැබෙන සැතපෙන බුදු පිළිමේ දිග රියන් 18ක්. ලංකාවේ ඉපැරණි මූර්ති කලාවේ මෙන්ම සිතුවම් කලාවේත් පැවති දියුණු ලක්ෂණ මෙම විහාර ගෘහය තුලින් ප්‍රකට කරවනු ලබනවා. ලෙන තුලට මඳ ආලෝකයක් ගලා ඒමට පැවතියේ එක් කුඩා දොරක් පමණක් වුවද ලෙන තුල පැවති පිළිමවලට ඔබ්බවා තිබූ මාණික්යන් මගින් එහි පැවති අඳුර දුරලීමට සමත්ව තිබූ බව සෙනසුන්ගල විහාර මන්දිරයේ පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ලෙනෙහි බිත්තිපුරා කර ඇති සිතුවම් පුරාවිද්‍යා සාධක අනුව සනාථ කොට ඇත්තේ මහනුවර යුගයට අයත් සිතුවම් කලාවට ආවේනික වන බවයි. විචිත්‍රවත්ව වර්ණගන්වා අලංකාර ලෙස ලෙන් බිත්ති චිත්‍රණය කොට තිබුණද ඇතැම් තැනක මැකී ගිය සිතුවම්ද දකින්නට ලැබෙනවා. සැතපෙන පිළිමය ඔත් පිළිමවලට අමතර වශයෙන් විෂ්ණු දේව පිළිමය මෙන්ම සමන් දේව පිළිමයක්ද විහාර ගෘහය තුල ඉදිකොට තිබෙනවා. ක්‍රිස්තුපූර්ව 137 දී ලක්දිව රාජ්‍ය කළ සද්ධාතිස්ස රජතුමා විසින් මෙහි ඇති ලෙන්වල කටාරම් කොටා සකසා සෙනසුනක් ලෙස දෙව්තිස් මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 128 නමක් විශේෂයි පූජා කළ බවක් ඉපැරණි වංශ කතාවල සඳහන් වෙනවා. සෙනසුන්ගල රහතුන් වහන්සේලා 128 නමකට සෙනසුනක් වූ බැවින් ආරණ්‍යගිරි රජමහා විහාරය ලෙසින්ද හඳුන්වනු ලබනවා. මහියංගනය ප්‍රදේශයේ තිබෙන මේ ඓතිහාසික සෙනසුන්ගල රාජමහා විහාරස්ථානය
ප්‍රාග් ඓතිහාසික යුගය, ඒ වගේම ඓතිහාසික යුගය සහ වර්තමාන යුගය ආදි වශයෙන් යුග තුනක තොරතුරු එක්ක අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික තොරතුරු අපට ලැබෙනවා විශේෂයෙන්ම ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නේ නැත්තන්ගේ එතුමන්ලාගේ පැරණි මුතුන් මිත්තන් මේ ලෙන් ආශ්‍රය කරගෙන ජීවත් වූ බවට එතුමන්ලා සාක්ෂි දරනු ලබනවා. ඒ අනුව බුදුහාමුදුරන් වහන්සේට ඇතුළු මහා රහතන් වහන්සේලාට මේ පූජනීය පුදබිම බාර දීලා ඒ අය මේ ස්ථානෙන් ඉවත්ව ගියා කියලා. ඊට පස්සුව ඓතිහාසික යුගය ගත්තාම මේ විහාරස්ථානය දුටුගැමුණු රජ සමයට අයිති වෙනවා. දුටුගැමුණු රජතුමන් මේ ස්ථානට ආවගිය බවට සාධක තිබෙනවා. ඒට හේතුවක් ලෙස සලකනු ලබන්නේ දුටුගැමුණු මහරජතුමන් තමන්ගේ යුද ගමන් මාර්ගය වශයෙන් තෝරා ගන්න ලැබුවේ මේ සෙනසුන්ගල ලෙන් ආශ්‍රය කරගත්ත මේ මාවත. ඒ නිසා මේ ස්ථානය සෙනසුන්ග රාජමහා විහාරස්ථානයේ රහතන් වහන්සේලා 128 නමක් වැඩ සිටි බව එතුමන් විසින් ලියූ තුඩපතක සඳහන් වෙන අතරම ඒ මහරහතන් වහන්සේලා නාගදීප දැනට නාගදීප කියන මේ නමින් භාවිතාගෙන එදා තුංගම් කසටපිටිය කියන ඒ ප්‍රදේශ ආදී ස්ථානයන් ගොදුරුගම් කරගෙන වැඩ විසූ බවට පිළිගන්න ඉතිහාසයක් තමයි සඳහන් වෙනු ලබන්නේ. ඊට පස්සුව මේ ස්ථානයේ සඳහන් වෙන ඉතිහාසයට එකතු වෙන විදිහට සද්ධාතිස්ස රජතුමන්, සද්ධාතිස්ස යනු දුටුගැමුණු රජතුමන්ගේ ආදරණීය සහෝදරයා, ඒ සහෝදරයාණන් රජ වෙලා මේ පුදබිමේ කඳු මුදුනේ චෛත්‍යයක් නිර්මාණය කොට තිබෙනවා. සද්ධාතිස්ස කුමාරයාණන් විසින් මේ ස්ථානය ස්වාමින් වහන්සේලාට සුදුසු ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. එතකොට සෙනසුන්ග රජමහා විහාරස්ථානයේ ඊට පසු කාලින ඉතිහාසය ගත්තාම විහාර මන්දිරය. විහාර මන්දිරය පුරාවිද්‍යාඥයන් විසින් චිත්‍ර අධ්‍යයනය කොට අපට සඳහන් කරනවා. එහි තියෙන චිත්‍ර නුවර යුගයට අදාළ චිත්‍ර සහ පිළිම නිර්මාණයන් විදිහට. පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටු ලෙන් ලිපියක් දකින්න ලැබෙන්නේ අපැහැදිලි ස්වරූපයකින්. ක්‍රිස්තුපූර්ව දෙවන තුන්වන සියවස් වලට මෙම සෙනසුන්ගල උරුමකම් දක්වන බව මෙම ලෙන් ලිපිය සාක්ෂි දරනවා. සෙනසුන්ගලෙහි ධර්මශාලා, දානශාලා, ලැබුම් කුටි ඉදිකොට ඇත්තේ විහාර ගෘහය පිහිටි ලෙනෙහි දකුණු පස විවරය තුල. සොල්දරයකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ලැබුම් කුටි ඉදිකොට තිබෙනවා. සොල්දරය වෙත පිවිසෙන්නේ ඉනිමගක ආධාරයෙන්. ලෙනෙහි දකුණු පස කෙළවරට වන්නට ඇති දිය නොසිඳෙන පොකුණේ ඇති පිරිසිදු සිසිල් ජලය භාවිතයට කරනු ලබන්නේ පානය කිරීම සහ මුළුතැන්ගේ අවශ්‍යතා සඳහායි. මීටර් 10ක් දිගින් මෙන්ම මීටර් 5ක් පළලින් යුතු ස්වභාවික පොකුණක් ලෙස මෙය පුරාවිද්‍යා ගවේෂකයින් හඳුනාගෙන තිබෙනවා.
දිය නෑමට මෙන්ම වෙනත් ජල අවශ්‍යතා සඳහා භාවිතයට ගැනෙන තවත් පොකුණක් පිහිටා ඇත්තේ ලෙන තුල පිහිටි පොකුණට උතුරු දිශාවට වන්නටයි. ජලය රඳවා ගැනීමට බැම්මක්ද නිර්මාණය කොට ඇති මෙම පොකුණු මගින් ප්‍රත්‍යක්ෂ කරනු ලබන්නේ මෙම සෙනසුන්ගල පුදබිමෙහි පවතින ඓතිහාසික වැදගත්කමයි. ලෙන් අවට ප්‍රදේශය පුරා ස්වභාවිකව පිහිටි පොකුණු ගණන 7ක්. සෙනසුන්ගල රජමහා විහාරය ඓතිහාසික වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක්. සෙනසුන්ගල රජමහා විහාරයේ පිහිටලා තිබෙන මේ අලු කැටියාව ගම්මානයට දඹානි ආදිවාසී ජනතාව වෙසෙන මේ ප්‍රදේශය බොහොම ආසන්නයි. ඒ නිසා ඉතිහාසයේ පටන්ම ආදිවාසී ජනතාව මේ රජමහා විහාරයත් එක්ක සම්බන්ධතා පවත්වලා තිබෙනවා. ඔවුන් වැඳ පුදා ගැනීම කටයුතු වලටත් මේ ස්ථානට පැමිණලා තිබෙනවා. ඉතිහාසයේ වගේම අදටත් මේ ආදිවාසී ජනතාව සෙනසුන්ගල රජමහා විහාරයත් එක්ක සම්බන්ධතා පවත්වනවා. මාම කෙච්චක් හොඳමයි. දැන් ඇත්තටම මේ ඇත්තෝ හිට්ලෑවා අද දවස් පුජ්ජේ මේ ඇත්තන්නේ මේ පළාත් පුජ්ජේ මේ ඇත්තන්නේ මේ ගම් පුජ්ජවල මේ ඇත්තන්නේ පරම්පරා පුජ්ජේ මේ ඇත්තන්නේ ගම් පුජ්ජවල මේ කැලා පුජ්ජවල මේ කඳු පුජ්ජවල ගැන තිබෙන සම්බන්ධකම් පුජ්ජේ තනමක් කතා දමන්න. දැන් ඇත්තටම මේ රට පුජ්ජේ ඇයිරුකුලට මන්දු කරපුවම මේ රට පුජ්ජේ ඉතිහාස පුජ්ජේ ඇයිරුකුලට මන්දු කරනකොට මාම කෙච්චක් මේ ඇත්තන්නේ පරම්පරා පුජ්ජයට සම්බන්ධකම් පුජ්ජේ තිබෙන පරම්පරා පුජ්ජේ මිනිග්ගජ්ජු තමයි මේ රට පුජ්ජේ වැඩි තැනක් මේ කඳු පුජ්ජවල වල උල්පත් පුජ්ජවල තිබෙන තැන්වල වල ජීවත් පුජ්ජ මන්දු වෙලා තිබෙන්නේ. ඉතින් ඒ හැටිමට ඇයිරුකුලට මන්දු කරනකොට දැන් මේ ඇත්තෝ මේ රඳන තැනම වටතනේ මාම කෙච්චක් කඳු පුජ්ජවල තිබෙනවා. ඒබෙන් මන්දු කරගත්තම කොක්කාගල. මේබෙන් මන්දු කරගත්තම උණිකිරිගල. මේබට මන්දු කරගත්තම මාවරාගල. මේබට මන්දු කරගත්තම මේ හුන්නස්තිරිය කඳු පුජ්ජේ. ගල්පඩිහල කඳු පුජ්ජේ. ඒතනෙන් මං ගච්ඡපුවම හෙළබුංගල. දැන් මේ ඇත්තෝ කතා දමන්නේ හෙළබුංගල කියලා. හැබැයි මේතනට පච්චේ කතා දමනවා සෙනසුන්ගල කියලා. ඉතින් මේ තැන්වල වල ඉතිහාස පුජ්ජේ අයිරුකුලට මන්දු කරනකොට වැඩි තැනක් සම්බන්ධකම් පුජ්ජේ තිබෙන්නේ මේ ඇත්තන්නේ පරම්පරා පුජ්ජේ මිනිග්ගජ්ජුන්ට. මේ ඇත්තන්නේ මිනිග්ගජ්ජු තමයි මේ කඳු පුජ්ජවල වල මේ ගල් රුකුල් පුජ්ජවල වල ජීවත් පුජ්ජ මන්දු වෙලා තිබෙන්නේ. හැබැයි කාලමැච්චෙට මේතන වෙනස් තැන මන්දු වෙගෙන මංගච්චලා රජාකාරී ලැත්තන්නේ කාලමැච්ච මන්දු වෙනකොට ඒ රජාකාරී ලැත්තන්නේ අයිති පුජ්ජයට මන්දු වුණාට පස්සේ මේ රට පුජ්ජේ මේ ගල් රුකුල් පුජ්ජවල ඒ ඇත්තෝ පාලන පුජ්ජ මන්දු කරලා ඒ ඇත්තෝ බුද්ධි ලැත්තන්ට පූජා පුජ්ජ මන්දු කරලා තිබෙනවා. සෙනසුන්ගල ඇයිරුකුලට මන්දු කරනකොට මේතනත් ඒ වගේම රාතන් වහන්සේලා මන්දු වෙච්ච තැනමක්. ඉතින් හැබැයි මේ තැනවල් අද දවස් පුජ්ජ මන්දු වෙනකන් වැඩි තැනක් මේ රට පුජ්ජේ මිනිග්ගජ්ජුන්ට ඇයිරුකුලට මන්දු වෙලා කොදුයි. ඉතින් මේ ඇත්තෝ හිතලානවා මේ සෙනසුන්ගල කියලා කතා දැම්මම මේතනේ මේ ඇත්තන්නේ යක්ෂ ඉතිහාස පුජ්ජක් තිබෙනවා. අද දවස් පුජ්ජෙටත් මේ ඇත්තෝ තොවිල් පුජ්ජවල් මන්දු කරනකොට ජයදිනි පුජ්ජ මන්දු කරනකොට මේතනේ රඳලා තිබෙන්නේ හෙළබුංගල යකා කියලා. මාවරාගල යකා, කෙහෙල්පතගල යකා. එතකොට ඒ යකා කියලා කතා දැම්මට ඒ ඇත්තෝ මේ මිනිග්ගජ්ජු කැවිල්ලාන මේ යක් පුජ්ජල ඇත්තෝ කොදොයි. හැබැයි ඒ ඇත්තන්නේ යක් පුජ්ජකගේ වාගෙම බැල්ම තිබෙනවා, ආරක්ෂා පුජ්ජ තිබෙනවා, පිහිට පුජ්ජ තිබෙනවා. ඒතන අද දවස් පුජ්ජෙටත් මේ ඇත්තන්නේ මිනිග්ගජ්ජු අදුහුම් පුජ්ජ මන්දු කරනවා, වැඳුම් පුජ්ජ මන්දු කරනවා, පිදුම් පුජ්ජ මන්දු කරනවා. පූජ්‍ය කොටගම්වැල්ලේ සුමනසාර ස්වාමින් වහන්සේ මෙම පූජා භූමියේ විහාරාධිපති ධූරය දරනු ලබනවා. මීට අඩ සියවසකට ප්‍රථම සෙනසුන්ගල ආරණ්‍යයට වැඩම කර ඇති උන්වහන්සේ අද දක්වාම බොහෝ දුක් ගැහැට විඳිමින් මෙම භූමියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලබන්නේ සැදැහැ සිතින්. ඇත්තටම අපි පුංචි කාලේ මට මතකයි මේ අපිත් නිතර එන යන පන්සලක් හැටියට
මේ පන්සලට බොහෝ පිරිසක් දුර ඈත පළාත් වලින් පවා මෙහි නිතර යනවා එනවා. මේකේ ඈන දියුණුවක් තිබුණා. ඊට පස්සේ මේ සංඝයා වහන්සේලාට මේකේ වාසය කරන්න තරම් මේ සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ගොඩාක් හිරිහැර කරදර සිද්ධ වුණා. ඒ පසුබෑමකට ලක් වුණු ඒ සෙනසුන්ගල රජමහා විහාරයේ දැන් නැවත වතාවක් මේ ප්‍රතිසංස්කරණය කටයුතු කරලා මේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන දැනට යනවා. දැඩි දුෂ්කර මාර්ගයක් ඔස්සේ සෙනසුන්ගල කඳු මුදුනට නැග්ගත් කල දකින්න ලැබෙන්නේ ගිරි මුදුන් සෑය ලෙස නම් ලබා ඇති ස්තූප ගොඩැල්ලක්. ස්තූප ගොඩැල්ල ආසන්නයේ මීටර් 10ක වපසරියක් පුරා විසිරී ශේෂව පවතින ගඩොල් කොටස් මගින් කියාපානු ලබන්නේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට ගිරි මුදුන් සෑය ලක්ව ඇති බවක්. වලගම්බා රජතුමා විසින් මේ ඉදි කරන්නට ඇතැයි පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මතයයි. ස්තූප ගොඩැල්ල වටා බටහිර සහ උතුරු දෙසින් ඉදිකරන ලද බැම්මක ශේෂ වූ කොටස් සෙනසුන්ගල කඳු මුදුනේ දකින්න ලැබෙනවා. කළුගලින් නිමවා මීටරයක් පමණ පළලින් යුතුව මීටර් 50ක් පමණ දිගින් යුතුව මෙම ප්‍රාකාර බැම්ම පවතිනට ඇති බව ගවේෂකයන්ගේ මතයයි. පුරාවිද්‍යා සාධකයන්ට අනුව මහරහතුන් වහන්සේගේ පහසින් පුණ්‍යවන්ත වූවායයි විශ්වාස කරනු ලබන සෙනසුන්ගල ආරණ්‍ය සේනාසනය වර්තමානයේදීද සංඝපරපුරේ පාදස්පර්ශයෙන් නිරන්තර රැකවරණය සැලසෙනවා. එය සංගරුවනේ පමණක් යුතුයකමක් නොවන්නේය. සෙනසුන්ගල වැනි ආගමික සහ සංස්කෘතික උරුමයන් රැක ගැනීම ආගමික ප්‍රදර්ශනකාමීත්වයෙන් බැහැර වූ සෑම බෞද්ධයෙකුගේම යුතුයකමක් වන්නේය. ශ්‍රී ලාංකික අපි අපේ ඉතිහාසය පිළිබඳව බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. මුළු ලෝකයටම ඒ පිළිබඳව කියන්නට පුළුවන් සාධක අප සතුව තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු ඉතිහාසය තුළ තවමත් අප්‍රකට ස්ථාන තොරතුරු රැසක් මේ ලක්දිරණේ තිබෙනවා. මෙවර සඳකඩ තුලින් අපේ විමර්ශනයට ලක් වුණේ එවැනි අප්‍රකට ස්ථානයක්. මහියංගනයේ අලුකැටියාව ගම්මානයේ තිබෙන සෙනසුන්ගල රජමහා විහාරස්ථානය. මේ භූමිය පුරා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන රැසක් තිබෙනවා. ඔබත් එන්න සියසින් දැක ගන්න මේ අපේ රටේ අභිමානය. සඳකඩ තුලින් අපි අපේ රටේ අප්‍රකට සැඟවුණු තොරතුරු සොයා විමර්ශනාත්මක ගවේෂණයක යෙදෙන්නේ. ඔබේ නෙත නොගැටුණු තවත් පුණ්‍ය භූමියක විමර්ශනාත්මක ගවේෂණයකින් නැවත හමු වෙමු.